මෛත්‍රියෙන් නිර්මාණය වුණා වූ කරුණා නිදාන වූ අපරාජිත වූ අංගී රස වූ සියලුම බුදුරජාණන් වහන්සේලාට නමස්කාර වේවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අපගේ ශාස්ත්‍රූන් වහන්සේ කාන්ත වශයෙන්ම ලෝකවිදූ යන ගුණයේ යුක්තයි. ලෝකවිදූ කියන්නේ පින්වතුනි, උන්වහන්සේ ලෝක විෂය අභිබවා ගියා. පින්වතුනි, සාමාන්‍ය සත්‍යයට මේ ලෝක විෂය අභිබවා යන්න බෑ. පින්වතුනි, ඇස, කන, නහය, දිව, කය, හිත කියන ලෝක විෂයෙන් තමයි උන්වහන්සේ ඊතර උනේ. පින්වතුනි, උන්වහන්සේ නතර උනේ නෑ. පින්වතුනි, නතර වෙන්නේ ඇයි? නතර වෙන්නේ මේ සිත නිත්‍ය සුඛ ආත්ම කියන අදහස නිසා. ඒ කියන්නේ මේවා හොඳයි, සැපයි, මිහිරි කියලා මනසින් දෙන තීරණය අනුව තමයි පින්වතුනි සිත නතර වෙන්නේ. එතකොට මේ සිත නතර වුණාම එතන ආස්වාදය අනුව හිතන්න ගියාම පින්වතුනි එතනින් එහාට දියුණුවක් කරා යන්නේ ඒ සිත. ඒක හරියට පාතාලයක් වගේ කියන්නේ ඒකයි විඳීම. ඒ කියන්නේ පින්වතුනි ඒ විඳීමට හිර වෙනවා. හිර වුණාට පස්සේ එතනින් එහාට ලෝකයක් ඒ සත්‍යයට පේන්නේ. ඒ නිසා ලෝකය කියලා සත්‍යය පනවගත්ත තැන විඳීම තියෙනවා. ඒ නිසා විඳීම නිසා තණ්හාවට ගන්නවා. තණ්හාව නිසා මොකද වෙන්නේ? බැඳිලා යනවා සිත. ඒ දේවල් වලට සිත බැඳිලා යනවා. ආශාවද යනවා හිතන්න ඒ දේවල් වලට සිත බැඳෙනවා. එතන ලෝකයක් කියලා සිතින්ම හිතාගත්ත ස්වභාවයකුයි සත්වයාට තියෙන්නේ. එතකොට පින්වතුනි ඒට අනුරූපව තමයි ওই කර්ම රැස් කරන්න විපාක පිණිස. ඒ කියන්නේ ඒ වින්දනීය මනමෝහනීය ලෝකේ ලබන්නට. දැන් ওই සුමනා සුජාතා බන්දුල මල්ලිකා කියලා ඒ සිතින් විඳගත්ත ලෝකයක් තියෙනවා. නැතුව ඒගොල්ලෝන්ගේ අවබෝධය තේරුම් ගත්ත එකක් නෙවෙයි පින්වතුනි. අවබෝධය කියන එක ගැඹුරුයි. ඒ කියන්නේ පින්වතුනි අලෝභය, අද්වේෂය, මෝහය තමයි අවබෝධය. ඒ කියන්නේ පින්වතුනි මනසින් අත්හැරීම, අත්හැරුණු මනසින් සිටීම. අර උපමාවක් තියෙනවා නේද පින්වතුනි? ගුත්තිල කාව්‍ය තුළ ගුත්තිල පඬිතුමා අවසානයේ මූසිලේක සටන් කරද්දී එතුමා තමන්ගේ වීණාවේ තත් කැඩුවා. කැඩුවාම කඩන්න මේ ඒ වීණාව හරි මිහිරි වුණා. ඒ වගේ පින්වතුනි සිතෙන් අර සිතවිලි අතහරින්න ධර්මයට සමීප වෙනවා. ඒ නිසා පින්වතුනි මේ ලෝක විෂය කියන එක සම්පූර්ණයෙන්ම අතහැරියම ලෝකෝත්තර වෙනවා. ලෝක විෂය කියන්නේ පින්වතුනි දුකට. මොකද ලෝක විෂයම අයිති වෙන්නේ දුක නම් වූ ආර්ය සත්‍යයට. ඒ නිසා පින්වතුනි සාමාන්‍යයෙන් මේ ලෝකයේ එක එක දේවල් තියෙනවා. හොයන්න පුළුවන්, පරිශන කරන්න පුළුවන්. දැන් සයන්ස් වලින් පරිශන කරන්නේ ලෝක විෂය ගැන. එතකොට ඒ වාගේ ලෝකේ ස්වභාවය, සත්‍ය ස්වභාවය නෙවෙයි පින්වතුනි තේරුම් ගන්නට සිද්ධ වෙන්නේ. මොකද ඇහැට පේන සීමාවක, කනට ඇහෙන සීමාවක එහාට ගිහිල්ලා හොයන්න බෑ. ඒ නිසා දිව්‍ය ලෝක ගැන පරිශන කරන්න බෑ, බ්‍රහ්ම ලෝක ගැන පරිශන කරන්න බෑ. ඒවාට පින්වතුනි හිත දියුණු කරගන්න ඕනේ. හිත දියුණු කරගෙන සියලු අකුසල් බැහැර කරනවා කියන එක පින්වතුනි පහසුවෙන් කරගන්නට පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට මහ ප්‍රබල ශක්තියක්, බරපතල වීරියක් ඕනේ. දස බිම්බර මාර සේනාවක් පරාජය කරනවා කියන එක පින්වතුනි මාරයා හඳුනා ගන්නටම විචක්ෂණ නුවණක් ඕනේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඔය දස මාර සේනාව ගැන කියද්දී සාමාන්‍ය ශ්‍රමණ බමුණන්ට ඒ මාරයාගේ පිරිස ගැන තේරුම් ගන්නට, හොයා ගන්නට බැරි වෙනවා කියලා. ඒ නිසා පින්වතුනි මේ මාර විෂය තේරුම් ගන්නටත් ඉන්ද්‍රිය ඉක්මවා යන්න ඕනේ. ඒ කියන්නේ ඇස, කන, නහය, දිව, කය, මන හරහා කටයුතු කරන්නේ මායя. ඒ නිසා පින්වතුනි මායя කියන්නේ මරණ ධර්මයට අයිති දේවල්. ඒ කියන්නේ පින්වතුනි දිරණ දේවල්, වෙනසෙන දේවල්, නැසෙන දේවල්, අනිත්‍ය දේවල් කොටින්ම. ඒ ලෝකේ තමයි පින්වතුනි විනාශය කරා ගමන් කරන්නේ. ලුජ්ජති පලුජ්ජති, නැසී වෙනසී යන නිසාම ලෝකය කියලා වදාලා. පින්වතුනි එහෙනම් අපගේ ශාස්ත්‍රූන් වහන්සේ තමයි මේ ලෝකයේ සැබෑම ස්වභාවය ඊටාම මනවින් ප්‍රත්‍යක්ෂ කරගත්තේ. ඒ පිණිස උන්වහන්සේ ඊටාම මනවින් හිත දියුණු කරා. හිත පිරිසිදු කරා. ගොඩාක් පිරිසිදු කරා. ඒ නිසා පින්වතුනි හිත ඔබේ දියුණු වෙන්න, පිරිසිදු වෙන්න ඔබටත් පුළුවන් මේ ලෝකයේ සැබෑ ස්වභාවය තේරුම් ගන්න. ඒ නිසා පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ වදාළේ මාර්ගයක් විතරයි. උන්වහන්සේ ගැලවුම්කාරයන්න් වහන්සේ නෙවෙයි. උන්වහන්සේ මාර්ගය පෙන්වන්නා විතරයි. ඒ නිසා පින්වත් ඔබටත් උත්සාහයෙන්, වීරියෙන් මේ මගේ ගමන් කරන්නටයි සිද්ධ වෙන්නේ. මොකද මේ ධර්මයේ ඉබේ අවබෝධ වෙන්නේ නැහැ. ඔහේ හිටියට අවබෝධ වෙන්නෙත් නැහැ. ඒ වගේම පින්වතුනි අත්ත දීපා විහෙරත තමන්ව තමන්ට පිහිට කරගන්න ලෝකේ කිසිම කෙනෙක් පිහිට වෙන්නේ නැහැ.
අපිට කියන්න පුළුවන් මේ ධර්මයේ තියෙන හරය ගැන, ගැඹුර ගැන විතරයි. පින්වත් ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඒ ධර්මයේ හරය සහ ගැඹුර අවබෝධ කරගෙන, ප්‍රත්‍යක්ෂ කරගෙන තමා තුළින්ම නිවිල යන්න. ඒ නිසා පින්වතුනි ලෝක විසේ බාහිරට තියෙන දේවල් හොය හොයා යන එක දියුණු කළ සිතකට අවශ්‍ය දෙයක් නෙවෙයි. පින්වතුනි දියුණු කළ සිතක් කියන්නේ ලෝකයේ යථාර්ථය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගත්තා නම් මේ සියල්ලම අනිත්‍ය ස්වභාවය දැනගත්තා නම් දුක්ඛ ස්වභාවය දැනගත්තා නම් අයිතිකාරයක් නැති ස්වභාවය දැනගත්තා නම් ඒකාන්ත වශයෙන්ම ඒ සිත නිවිල යනවා. ඒ නිසා පින්වතුනි ඒ පහනක් වගේ නිවිල යන මොණිවරු වෙන්නටයි මේ ධර්මයේ තියෙන්නේ. පින්වතුනි අපේ ජීවිත කොයි මොහොතේ නැති වෙලා යයිද දන්නේ නැහැ. මම නිරන්තරයෙන්ම කියනවා පින්වතුනි මේ සිත කය කියන දෙකම ඔබට මට අයිති නෑ. මායයට අයිති. ඒ නිසා පින්වතුනි අයිතිකාරයෙක් නැති ලෝකය තුල ඔබ කුමක් සිතුවත් පැතුවත් සිද්ධ වෙන්න තියෙන දේවල්මයි. ඒ නිසා ඒ ගැන යථාර්ථ වශයෙන් තේරුම් අරන් කටයුතු කරන්නම ඕනේ. එහෙම නැත්නම් ඔබ අනිවාර්යයෙන්ම සිතට වහල් වෙලා මාර්ගධානයට අසු වෙලා ඊට පස්සේ මාර්යාගේ යටත් වාසියෙක් විදිහට සේවකයෙක් විදිහට පාවිච්චි වේවි. ඒ නිසා පින්වත්තුනි නොනැත්තෙක් වන්නට බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ අනුගමනය කරන්න ඕනේ. නොනැත්තෙක් වෙන්නේ ඒ විදිහටයි. ඊටකොටයි පින්වත්තුනි බුදුරජාණන් වහන්සේ මෙහිමයි මේ ගුණ වලින් යුක්තයි කියලා තේරෙන්නේ. ඒ වගේම පින්වත්තුනි ඒ තමන්ගේ සිත දියුණු කළ මට්ටමට අනුවයි බුදු ගුණ තේරෙන්නේ. ධර්මයේ ගුණ තේරෙන්නේ. ධර්මයේ ප්‍රගුණ කරන්නයි මහා සංඝ රත්නයේ ගුණ තේරෙන්නේ. එහෙම නැතුව කාම ලෝකයට අහුවෙච්චි කාම පිපාසයෙන් කාම දාහයෙන් කාම දැවිල්ලෙන් ඉන්න කෙනෙකුට පින්වතුනි තියෙන්නේ අප්‍රමාණ පීඩාවක් විතරයි. ඒබඳු පීඩිත කෙනෙක් කෙසේනම් නිවෙන්නේද? ගිනි ගන්න සිතක් නිවෙන්නේ නැහැ පින්වතුනි. ඒ නිසා ඒ ගිනිගත් ලෝකයෙන් ඔබ ඈතර වෙන්න ඔබ නිවිල යන්න මේ සද්ධර්මයේ හැමදාම ජීවත් වෙලා මට හුස්ම වැටුනොත් මම ඔබට දේශනා කරන්නේ නිවෙන්න විතරයි පින්වතුනි. සීල දෙනාම ගලවන්න තියෙන ඉලක්කය ඇරෙන්නට අපිට වෙන කිසිම ඉලක්කයක් නැහැ පින්වතුනි. මොකද ශ්‍රාවකයෙක් විදිහට කළ යුත්තේ ලෝක සත්වයාට හිතානුකම්පාවෙන් අපගේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන කියලා දෙමින් සද්ධර්මයට හිත පහදවමින් බුදුරජාණන් වහන්සේට හිත පහදවමින් ඒ උතුම් නිවන් මඟ වැඩිය මහා කාශ්‍යප නන්ද ආනන්ද සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහරහත් උතුමන් වහන්සේලාව සරණ යන්නට පාර කියලා දෙන්නටමයි පින්වතුනි ජීවිතේ උත්තම වැදගත්කම එතනමයි තියෙන්නේ. නිසා පින්වතුනි බුදු ගුණ දකින සිත ඒකාන්ත වශයෙන්ම පිරිසිදු වෙනවා. ඒ නිසා පින්වතුනි බුද්ධානුස්සතිය කියන්නේ ওই විදිහට ශ්‍රද්ධාවෙන් අවබෝධයෙන් තේරුම් ගැනීමෙන් වැඩි යුතු දෙයක්මයි. පින්වත් ඔබ හැම දිනාට මේ පිණිස ප්‍රඥාව ලැබේවා. ප්‍රඥාව ලැබෙන්නේ ධර්මය අනුගමනය කිරීමෙන්ම නිසා වාග්යතුන් වහන්සේ වදාළ විදිහට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වූ ලෝකය ඒ ආකාරයටම දකින්නට හැම මොහොතකම පින්වත් ඔබට බලවත් සිහියක් පවතිවා. උතුම් තෙරුවන් සරණයි.